Hi guys, ඔන්න අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ලොකු පොඩි හැමදෙනාම ආදරය කරන බැට්මෑන් ගේ කතාව. අනිත් සුපිරි වීරයෝ දිහා බලනකොට එයාලට මොකක් හරි එක සුපිරි බලයක් ලැබුණ නිසායි එයාලා සුපිරි වීරයෝ උනේ. හැබැයි බැට්මෑන් කියන්නේ හාත්පසින්ම වෙනස් කෙනෙක්. මොකද මෙයා පොඩි කාලෙදිම මෙයාගේ අම්මයි තාත්තයි දෙන්නා මෙයාගේ ඇස් ඉදිරිපිටම මරලා දානවා. ඒ වගේම පුංචි බැට්මෑන් කියන්නේ හැම දෙයකටම ගොඩක් බය කෙනෙක්. හැබැයි කාලය ගත වෙනවත් එක්කම මෙයා තනියම මෙයා හැමදේම දාලා ගිහින් ගොඩක් ලොකු කැපකිරීම් කරලා විඳින්න පුළුවන් හැමදුගම්ම විඳලා සටන් ශිල්ප ගොඩක් ඉගෙන ගන්න පටන් ගන්නවා. මෙතනින් එහාට කොහොමද මෙයාගේ ජීවිතේ වෙනස් වුනේ? මෙයාට මේ සටන් ශිල්ප හැම එකම ඉගෙන ගන්න පුළුවන් වේවිද? අන්තිමේට මෙයා කොහොමද බැට්මෑන් කෙනෙක් උනේ කියන එක තමයි 2005 රිලීස් වෙච්ච මේ මූවි එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මූවි එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා තාමත් ගොඩක් අයට මගේ channel එක subscribe කරන්න අමතක වෙලා. ඒ නිසා ඔයත් දැම්ම පහළ දින subscribe කියන බටන් එක click කරලා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපි අද ගෙනා මූවි එක බලන්න මේ My Noise film බලන අලුත්ම විදිහ. කතාව පටන් ගන්නකොටම කතාවේ වීරයා පුංචි බ්‍රූස් වේන් මෙයාගේ හොඳම යාළුවෙක් වෙච්ච රේචල් එක සෙල්ලම් කරන ගමන වෙයි ඉන්නේ. ඒ වෙලාවේ බ්‍රූස් හැංගෙන්න ගිහින් වහලා තිබ්බ එක පරණ ලිඳක් කඩාගෙන මෙයා ඒ ලිඳ ඇතුළේ වැටෙනවා. ඉතින් මේ ලිඳ ඇතුළේ එක උමගක් තියෙනවා. මේ උමගේ ඉන්න වවුල හොඳටම බය වෙලා මෙතනින් යනකොට බ්‍රූස් පණ කඩාගෙන යන වවුලන්ට වඩා ගොඩක් බය වෙනවා. හැබැයි ඒ වෙලාවේ මෙතනට බ්‍රූස්ගේ තාත්තා ඔයාට මොකුත්ම උනේ නෑ පුතේ කියලා මෙයා බ්‍රූස්ව ලිඳෙන් ගොඩට ගන්නවා. ඉතින් මේ බ්‍රූස් වේන්ගේ තාත්තා තෝමස් වේන් ගැන කියනවා මෙයා මේ ගෝතන් නගරේ ඉන්න පොහොසත්ම අයගෙන් එක්කෙනෙක්. ඒ නිසා ඉතින් තෝමස් වේන් ළඟ තියෙන හැම සමාගමක්ම අයිති වෙන්නේ අපේ පුංචි බ්‍රූස් වේන්ට. ඒ වගේම තෝමස් වේන් මේ නගරේ ඉන්න දුප්පත් අය ගැන ගොඩක් හිතන නිසා මෙයා ඒ අය වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. දැන් ඉතින් අම්මයි තාත්තයි පුතයි තුන්දෙනා ඇවිත් තියෙන්නේ එක වේදිකා නාට්‍යයක් බලන්න. හැබැයි මේ වේදිකා නාට්‍යයේ රංගපාන අය නිකන් වවුල වගේ ඉන්න නිසා බ්‍රූස් වේන්ට හොඳටම බය හිතිලා මෙයාට ඇඬෙන්න පටන් ගන්නවා. අපි දැම්ම මෙතනින් යමු කියලා. ඒ නිසා අම්මයි තාත්තයි දෙන්නා හරියනම් පුතේ අපි මෙතනින් යමු කියලා මේ කට්ටිය එළියට එනකොට එක හොරේ තාත්තයි පැත්තට තුවක්කුව දික් කරගෙන මෙයාට තර්ජනය කරනවා. ඔයා ළඟ තියෙන ෆර්ස් එකයි රත්තරන් බඩු ටිකයි මේ දැම්ම මට දෙන්න කියලා. ඒ වෙලාවේ තාත්තා හරි ඔයා කලබල වෙන්න එපා. මම මගේ ෆර්ස් එක ඔයාට දෙන්නම් කියලා මෙයා ෆර්ස් එකක් දීලා අතේ තියෙන රත්තරන් බඩු ටිකක් දෙන්න යනකොට මේ හොරා එකපාරටම තාත්තටයි අම්මටයි දෙන්නටම වෙඩි දීලා අතේ තියෙන ෆර්ස් එකයි රත්තරන් බඩු ටික අරගෙන මෙතනින් පැන ගන්නවා. පව් පුංචි බ්‍රූස් වේන් දැන් මෙයාට කරන්න තියෙන්නේ අඬන එක විතරයි. ඒ වෙලාවේ මෙයාගේ තාත්තා මැරෙන්න ඔන්න මෙන්න තියලා බ්‍රූස් වේන්ට කියන්නේ ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා කියලා. දැන් බ්‍රූස් පොලිසියට එක්කන් ඇවිත් බලනකොට පොලිසිය අය මෙයාගේ අම්මයි තාත්තයි මරපු හොරාව අල්ලගෙන හැබැයි දැන් ඒ හොරාව අල්ලගත්තා කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඊට පස්සේ ඉතින් බ්‍රූස් මෙයාගේ අම්මගේ තාත්තගේ අවසන් කටයුතු ටිකක් කරනවා. හැබැයි මොන දේ කරත් බ්‍රූස් එයා ගැනම හිතලා කලකිරීමකින් ඉන්නේ. මොකද මෙයා හිතන්නේ මං අර නාට්‍ය බලන්න නැතුව අම්මවයි තාත්තවයි එළියට එක්කන් ආව නිසා තමයි එයාලා මැරුණේ. මං එදා බය නොවේ හිටියනම් තාමත් එයාලා ජීවතුන් අතර කියලා. ඒ වෙලාව මෙයාව බලා කියා ගන්න ඇල්ෆ්‍රඩ් එයාලගේ ඉරණම කාටවත් මේ දේ වෙනස් කරන්න බෑ. ඔයා දුක් වෙන්න එපා. මොන දේ වුණත් ඔයාට මේ මං ඉන්නවා කියලා මෙයා බ්‍රූස්ගේ හිත හදනවා. දැන් මේ සීන් එක මෙහෙම කට් කරලා අවුරුදු ගානකට පස්සේ අපිට පෙන්වන්නේ බ්‍රූස් වේන් බලනකොට දැන් මෙයා ලොකු කෙනෙක් වෙලා. හැබැයි මෙයාගේ අම්මයි තාත්තයි දෙන්න මැරුණාට පස්සේ මෙයා ගෙදර දාලා යන්න ගිහින් එක එක තැන්වලයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙයාගේ තාත්තගේ ව්‍යාපාර ගැන පොඩි දෙයක්වත් හොයලා බලලා නැහැ. දැන් මෙයා මේ ගෙදර ඇවිත් තියෙන්නේ අම්මවයි තාත්තවයි මරපු නඩුවට යන්න ඕන නිසා. එතකොට මෙයාත් එක පොඩි කාලේ හිටපු රේචල් දැන් එයා ලොකු කෙනෙක් වෙලා දැන් මෙයා එක නීතිඥවරයෙක්. දැන් පහවදා බ්‍රූස්ගේ අම්මගේ තාත්තගේ නඩුව කතා කරනවා. බලනකොට අම්මවයි තාත්තවයි මරපු අර අපරාධකාරයා අවුරුදු ගාණක් හිරේ මුකුත්ම නොකර හොඳින් හිටපු නිසා දැන් මෙයාව නිදහස් කරන්නයි හදන්නේ. හැබැයි බ්‍රූස් නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ වෙලාවේ විනිසුරුවරයා බ්‍රූස්ගෙන් අහනවා ඔයාට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ කියලා. ඒ වෙලාවේ බ්‍රූස්ට කියන්න ගොඩක් දේවල් තිබ්බත් මෙයා මුකුත්ම නොකියා එතනින් එළියට යනවා. ඒ නිසා ඉතින් විනිසුරුවරයා තීරණය කරනවා අම්මවයි තාත්තවයි මරපු ඒ අපරාධකාරයා හිරෙන් නිදහස් කරන්න. එතකොට බ්‍රූස් මොකුත්ම නොකියා උසාවියෙන් එළියට ආවේ නිකන් නෙවෙයි. මෙයා එක තුවක්කුවක් ලෑස්ති කරගෙන ඉන්නේ ඒ අපරාධකාරයා එළියට ආව ගමන්ම එයාට වෙඩි තියලා මරලා දාන්න. දැන් මේ අපරාධකාරයාත් එළියට එනවා. හැබැයි බ්‍රූස් වෙඩි තියන්න කලින් වෙන කවුදෝ කෙනෙක් මෙයාට වෙඩි තියලා ඒ අපරාධකාරයාව මරලා දානවා. ඒ වෙලාවේ රේචල් ඔයා මේ දේවල් දකින්න හොඳ නෑ කියලා මෙයා බ්‍රූස්ව මෙතනින් එක්කන් යන ගමන් බ්‍රූස්ට කියනවා මට දැන් තමයි තේරෙන්නේ
තියෙන්නේ ඇයි විනිසුරුවරයා අපරාධකාරයව දැම්ම නිදහස් කරන්න හැදුවේ කියලා. මොකද අනිවාර්යයෙන්ම ෆැල්කොනි විනිසුරුවරයාට පගාව දෙන්න ඇති. මේ ෆැල්කොනි නිසා තමයි ගෝතම් නගරයත් විනාශ වෙන්න පටන් ගත්තේ කියලා බෲස් එක තැනකට එක්කන් යනවා. බලනකොට ෆැල්කොනි දෙන මඩ්‍රව්‍ය වලට මිනිස්සු ගොඩක් ඇබ්බැහි වුණ නිසා මේ නගරේ ඉන්න මිනිස්සු හැමෝම හොරු මංකොල්ලකාරයෝ වෙලා ඒ වෙලාවේ බෲස් අම්මවයි තාත්තවයි මරපු කෙනා ගොඩක් හොඳ දෙයක්. මොකද මං ඒ අපරාධකාරයව මරන්නයි ලෑස්ති වෙලා හිටියේ කියලා මෙයා හංගන් හිටපු තුවක්කුව රේචල්ල පෙන්නනවා. ඒ වෙලාවේ රේචල්ල හොඳටම කේන්ති ගිහින් බෲස්ගේ කණ්ඩ දෙතුන් පාරක් ගහලා මෙයාට හොඳටම බනින්න පටන් ගන්නවා. ඔයාගේ අම්මයි තාත්තයි දෙන්න අත ජීවතුන් අතර හිටියාන අනිවාර්යයෙන්ම එයාලා ඔයා ගැන ලැජ්ජ වේවි කියලා. ඊට පස්සේ ඉතින් බෲස් ෆැල්කොනි ඉන්න තැන බස්සලා ඔයාගේ අම්මයි තාත්තයි මරපු අපරාධකාරයව මරපු නිසා එයාට ස්තුති කරන්න කියලා රේචල් මෙතනින් යන්න යනවා. ඒ වෙලාවේ බෲස්ටත් මෙයා මේ කරන්න ගියේ වැඩේ බරපතලකම තේරිලා මේ තුවක්කුව නිසා නේද මේ හැමදේම කියලා මෙයා තුවක්කුවත් විසික් කරලා ෆැල්කොනිව මුණ ගැහෙන්න යනවා. බලනකොට විනිසුරුවරයා තවත් පොලිස් නිලධාරියෝ කිහිප දෙනෙක්ම ෆැල්කොනි එක්කයි ඉන්නේ. ඒ වෙලාවේ බෲස් කවුරු බය වුණත් මං නම් ඔයාට බය වෙන්නේ නැහැ කියලා කියනකොට ෆැල්කොනි ඔයා ඔහොම කතා කරන්නේ ඔයාට නැති වෙන්න දෙයක් නැහැ කියලා හිතාගෙන හැබැයි ඔයාට මතකද ඔයාගේ රේචල්වයි ඔයාව බලාගත්ත අර නාගයාවයි එයාලගේ ජීවිතවලට ආදරේ නා දැම්ම මෙතනින් යන්න. ඒ වගේම ඔයා තරම් බයගුල්ලෙන් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා මෙයාට දෙක තුනක් ගහලා බෲස් එළියට විසික් කරනවා. ඒ වෙලාවේ බෲස් එතන එක හිඟන මිනිස්සෙක් ඉන්නවා දැකලා මෙයා කරන්නේ මෙයා ළඟ තියෙන සල්ලි ටිකයි අලුත් කබායයි එයාට දීලා එයාගේ කබාය අරගෙන මෙතනින් යන එක. ඊට පස්සේ මෙයා දුප්පත් මිනිස්සුයි අපරාධකාරයන්ගේ ජීවිත මොන වගේද කියලා බලන්න එයාලත් එක්කම එකතු වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි දවසක් මෙයා අපරාධකාරයන්ත් එක්ක ඉන්නකොට පොලිසිය අය මේ ඉන්නේ බෲස් වෙන් කියලා දන්නේ නැති නිසා මෙයාවත් හිරේට එක්කන් යනවා. ඒ වෙලාවේ හිරේට බෲස් මුණ ගැහෙන කෙනෙක් එනවා. මෙයාගේ නම මෙතලි ඩුකාට්. මෙයා වැඩ කරන්නේ රාස් අල්ගුල් යටතේ. මේ රාස් අල්ගුල් කියන්නේ අපරාධකාරයන්ව පේන්න බැරි එයාලව මරලා දාන කෙනෙකුට. ඒ වෙනුවෙන් මෙයා ලීග් ඔෆ් ෂැඩෝ කියලා එක කණ්ඩායමකුත් හදාගෙනයි ඉන්නේ. දැන් මේ මේලි ඩුකාට් බෲස් වෙන්ට කතා කරනවා ඔයාට පුළුවන් අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා අපරාධකාරයන්ට විරුද්ධව සටන් කරන්න. ඒ වෙනුවෙන් අපි ඔයාව පුහුණු කරන්නම් කියලා. හැබැයි බෲස් වෙන්ට නම් මෙයා මේ කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඩුකාට් හෙට ඔයාව නිදහස් කරයි. ඔයාට අපි එක්ක එකතු වෙන්න ඕන නම් දුර්ලභ නිල් මලක් වැවෙන නැගෙනහිර බෑම් වලට ගිහින් එතනින් නිල් මලක් අරගෙන කන්ද මුදුනටම එන්න කියලා. දැන් පහවදා ඩුකාට් කිව්ව විදිහටම බෲස් හිරෙන් නිදහස් කරනවා. ඒ වෙලාවේ බෲස්ත් කොහොම හරි කරලා නිල් මලකුත් හොයාගෙන ගොඩක් සීතලේ යන්න අමාරු වුණත් කොහොම හරි කරලා අන්තිමේටම මෙයාට පුළුවන් වෙනවා කන්ද මුදුනටම යන්න. බලනකොට ඩුකාට් කිව්ව විදිහට ලීග් ඔෆ් ෂැඩෝ කණ්ඩායමේ කඳවුර තියෙන්නේ මෙතන. එතකොට මේ ඉන්නේ ඒ කණ්ඩායමේ නායකයා රාස් අල්ගුල්. ඒ වෙලාවේ ඩුකාට්යි තවත් කිහිප දෙනෙක් බෲස්ව වට කරගන්නකොට බෲස් එයා ළඟ තියෙන නිල් පාට මල පෙන්නනවා. ඒ කියන්නේ බෲස් මේ කණ්ඩායම එක්ක එකතු වෙන්න කැමති නිසා මේලි ඩුකාට් අපි ඔයාට හැමදේම උගන්වන්න. හැබැයි ඊට කලින් ඔයා බය කියන දේ සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕන කියලා කියනකොට බෲස් කියනවා දැන් නම් මට හිට ගන්නවත් පණ නැහැ කියලා. ඒ වෙලාවේ ඩුකාට් ඔයාව මේ දේ කියන්නද කියලා බෲස්ට දිගට හරහාට පහර දෙනකොට බෲස්ුත් මෙයාගේ පහරවල් වලින් බේරෙන්න සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි ඩුකාට් ඔයා මේ මගෙත් නටන්න හදනවද කොල්ලෝ කියලා අන්තිමේට බෲස්ට සිහිය නැති වෙන්නයි පහර දෙන්නේ. හැබැයි පහවදා උදේම මෙයාව පුහුණු කරන්න පටන් ගන්නවා. දැන් ඉතින් බෲස් හැම සටනම පුහුණු වුණාට පස්සේ ඔයාට දැන් ඉතුරු වෙලා තියෙන්නේ හිතේ තියෙන බය සම්පූර්ණයෙන්ම නැති කරගන්න එක කියලා. මෙයා ගෙනාව අර නිල් පාට මලෙන් එක පානයක් හදලා ඒ පානෙන් එන හුමාලය මෙයාට අරගන්න කියනවා. දැන් ඒ දුම ටික මෙයාගේ ඇඟ ඇතුළට ගියා විතරයි මෙයා ගොඩක් බය කරන දේවල් හැම එකක්ම මෙයාට මතක් වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔයාට කරන්න තව එක දෙයක් තියෙනවා කියලා මෙයාට හැම ශිල්පයක්ම ඉගැන්වුව ඩුකාට් එතන ඉන්න කණ්ඩායම ඇතුලේ හැංගිලා බෲස්ට එයාව හොයන්න කියනවා. මුලදී නම් බෲස් මාර දුකක් විඳින්නේ. හැබැයි කොහොම හරි කරලා අන්තිමේට මෙයා කණ්ඩායමේ හැංගිලා ඉන්න ඩුකාට් හොයා ගන්නවා. ඒ වෙලාවේ මේ දේ දැක රාස් අල්ගොල් ෂාවයා ඉක්මනින්ම හැමදේම ඉගෙනගෙන ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ අපේ කණ්ඩායමට එකතු වෙන එක විතරයි. හැබැයි ඊට කලින් ඔයා එක දෙයක් කරන්න ඕන කියලා මෙයාලා අපරාධකාරයෙක්ව එක්කන් ඇවිත් බෲස්ට කියනවා මේ අපරාධකාරයව මරන්න කියලා. හැබැයි බෲස් එකපයින්ම මේ වැඩේට අකමැති වෙනවා. මං අලුගෝසුවෙන් නෙවෙයි කියලා. ඒ වෙලාවේ රාස් අල්ගොල් ඔයාට මේ පුංචි දේවත් කරගන්න බැරි නා කොහොමද
ගෝතන් නගරේ ඉන්න හැමෝම මරන්න කියලා අහනකොට බෲස්ට තේරෙන්නේ නැහැ මෙයා මේ මොකද්ද කියන්න කියලා. ඒ වෙලාවේ රාස් අල් ගුල් කියනවා මීට කලින් විනාශ වෙච්ච නගර වගේම දැන් නගරේ විනාශ වෙන ගමනුයි තියෙන්නේ. ඒ නිසා අපි නගරේ ඉන්න හැමෝම විනාශ කරලා දාන්න ඕන කියලා. හැබැයි බෲස් මම මගේ නගරයට ගිහින් අපරාධ කරන අයට දඬුවම් දෙනවා. හැබැයි කවදාකවත්ම එයාලව නම් මරන්නේ නැහැ කියලා කියනකොට ඩුකාට් බෲස්ට බල කරනවා බෑ කියන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම මේ දේ කරන්න ඕන කියලා. ඒ නිසා බෲස් හරියනම් මම මේ දේ කරන්නම් කියලා මෙයා කඩුව අතට අරගෙන අපරාධකාරයව මරන්නේ නැතුව එතන තියෙන ගිනි පුලිංගුවක් එතන තියෙන වෙඩි බෙහෙත් ගොඩක් උඩට විසික් කරනවා. ඒ වෙලාවේ වෙඩි බෙහෙටියත් ගිනි අරගෙන මෙතන සම්පූර්ණයෙන්ම පුපුරනකොට ලොකු කොටයා රාස් අල් ගුල්ගේ ඇඟට කඩාන වැටිලා එයා එතනම අවසන් ගමන් යනවා. හැබැයි බෲස් කොහොම හරි කරලා මෙයාට හැමදේම ඉගැන්නුවා ඩුකාට්ව බේරගෙන එතන තියෙන ගමකට දාලා මෙයා ගෙදර යන්නේ. ඒ වෙලාවේ මෙයා ඇල්ෆ්‍රඩ්ට කියනවා මං දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න ඕන නා බෲස් විදියට පෙනී ඉඳලා ඒ වැඩේ කරන්න කොහොමවත් බෑ. එහෙම වුණොත් මිනිස්සු මට විරුද්ධ වෙයි. සමහරු මේ මාව මරන්නත් හදයි. ඒ නිසා මම වෙනස්ම දෙයක් කරන්න ඕන කියලා මෙයා නැති දවස්වල මොකද්ද උනේ කියලා ඇල්ෆ්‍රඩ්ගෙන් අහනකොට ඇල්ෆ්‍රඩ් කියනවා ඔයා අවුරුදු 7ක් තිස්සේ ආවේ නැති නිසා හැමෝම හිතන් ඉන්නේ ඔයා මැරුණා කියලා. දැන් ඊළඟට අපිට පෙන්නන්නේ ඩොක්ටර් කෙනෙක් වෙච්ච ක්‍රේන්ව මෙයා ෆැල්කෝනි යටතේ වැඩ කරන අපරාධකාරයන්ව හිරේට යන්න නොදී යාලව ආරක්ෂා කරගන්නවා. ඉතින් මේ ගැන අනිත් අය වැඩි ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද ෆැල්කෝනිට හැමෝම බයයි. හැබැයි රේචල් විතරක් ක්‍රේන්ගෙන් දිගටහරට ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඔයා ෆැල්කෝනිගෙන් අල්ලස් අරන්නේද මේ හැමදේම කරන්න කියලා. ඒ වෙලාවේ රේචල්ගේ බොස් ඇවිත් තමයි රේචල්ව නවත්ත ගන්නේ. ඔයා ඒ විදිහට ප්‍රශ්න කරන්න එපා. අපිට එයාලට විරුද්ධව කිසිම දෙයක් කරන්න අමාරුයි කියලා. බලනකොට රේචල්ව එයාගේ බොසුයි දෙන්න ආදරය කරනවා. දැන් මේ දිහා පැතර වෙලා බලන් ඉන්න බ්‍රෝස් රේචල්ව මුණ ගැහෙන්න ආවත් එයාට මොකුත්ම නොකියා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ ඉතින් මෙයා ගෙදර ඇවිත් වෙච්ච එක අපරාධ වැඩ ගැන කරුණු හොයනකොට මෙයා ඉන්න තැනට එක වවුලෙක් ඇවිත් ඒ වෙලාවේ ඇල්ෆ්‍රඩ් අර පරණ ලිඳ වහලා තාමත් වවුල එනවද කියලා අහනකොට බෲස්ට ඒ ලිඳ මතක් වෙලා මෙයා ඉක්මනින්ම ඒ ලිඳ ඇතුළේ යනවා. ඊට පස්සේ මෙයා පොඩි කාලේ දැකලා බය වුණ අර උමග දිගේ යනකොට මෙයා ගිහින් වැටෙන්නේ මොකක් හරි දෙයක් වුණාම ආරක්ෂා වෙන්න හදපෝ ගේ යට තියෙන එක බංකරයකට. දැන් කතාව ආයෙත් හැරෙන්නේ ක්‍රේන්ගේ පැත්තට. මෙයා ෆැල්කෝනිට කියනවා අපි දෙන්න එකතු වෙලා කරන වැඩ ටික දවසකට නවත්තමු. මොකද අපි දිහා කට්ටියක් ඈ ගහගෙන ඉන්නේ කියලා. ඒ වෙලාවේ ෆැල්කෝනි අපි යාලට බය වෙලා මේ වැඩ නවත්තන්න ඕනද කියලා අහනකොට ක්‍රේන් කියනවා මේ වැඩ නිසා මොකක් හරි එක අවුලක් වුණොත් මගේ බොස් ඔයාවයි මේ මාවයි අතාරින්නේ නෑ කියලා. ඒ කියන්නේ මේ දෙන්නවත් යටත් කරන් ඉන්න තවත් එක භයානක කෙනෙක් ඉන්නවා වගේ. දැන් ඊළඟට අපිට පෙන්වන්නේ බෲස්ගේ තාත්තගේ කම්පැනිය. ඒ වෙලාවේ මේ කම්පැනියේ ඉන්න ප්‍රධාන ලොක්ෙක් මේ කම්පැනියේ කොටස් පෞද්ගලික ආයතන වලට විකුණන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි ඒ වෙලාවේ එකපාරටම මෙතන බෲස් ආව විතරයි මෙයාලා හැමෝම පුදුම වෙනවා කොහොමද මැරිච්ච මිනිහෙක් ආයෙත් ආවේ කියලා. ඒ වෙලාවේ අර ලොක්කා මේ කම්පැනියට කරන්න යන දේ ගැන බෲස්ට කියනකොට බෲස් මං ආවේ මේ දේවල් ගැන හොයලා බලන්න නෙවෙයි. මට මගේ තාත්තගේ කම්පැනිය ගැන හැමදේම දැනගන්න ඕන. ඒ නිසා මට මේ කම්පැනියේ රසාවක් ඕන කියලා කියනකොට අර ලොක්කත් බෲස්ගෙන් අහනවා ඔයා මොන දේවල් වලටද කැමති කියලා. ඒ වෙලාවේ බෲස් මං තාක්ෂණික දේවල් වලට කැමතියි කියලා කියනකොට මේ ලොක්කා බෲස්ට පොක්සෝ ගිහින් මුණ ගැහෙන්න කියනවා. මෙයා තමයි පොක්ස්. දැන් බෲස් මෙයා ළඟට ගිහින් එක එක දේවල් ගැන විස්තර අහනකොට මෙයා මෙතන තියෙන ගොඩක් දේවල් බෲස්ට පෙන්වන්න පටන් ගන්නවා. බලනකොට සටනක් කරන්න ඕන කරන හැමදේම මෙයාලා මීට කලින් හදලා තිබිලා තියෙන්නේ. විශේෂයෙන්ම ගොඩක් ගණන් ගොඩක් ආරක්ෂිත ඇඳුමකුත් මෙයාලා ළඟ තියෙනවා. ඒ වෙලාවේ බෲස් මට ගුහාවක් ගවේෂණය කරන්න තියෙනවා. ඒ නිසා මේ ඇඳුමයි අර ආයුධ ටිකයි ඕන කියලා මේ බඩු ටික අර ගුහාවට අරන් ගින් ඇල්ෆ්‍රඩ්ගේ උදව්වෙන් ඒ ගුහාව හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා රෑ වුණාට පස්සේ ඒක වෙස්මුණකුත් දාගෙන ගොර්ඩන් කියන අවංක පොලිස් නිලධාරියා ළඟට ඇවිත් එයාගේ ඔලුවට ආයුධයකුත් තියලා එයාව තර්ජනය කරලා මෙයාගෙන් අහලා දැනගන්නවා කොහොමද ෆැල්කෝනිව නවත්තන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මෙයා මෙතනින් යන්න හදනකොට මෙයාගේ පස්සෙන් පොලිසිය පන්නපු නිසා මෙයාට සිද්ධ වෙනවා එක බිල්ඩින් එකකින් පහළට පනින්න. ඒ නිසා ඉතින් මෙයාට හොඳටම තුවාල වෙනවත් එක්ක ඊට පස්සේ ඉතින් මෙයා පහෝදාම ආයෙත් පොක්ස් මුණ ගැහෙන්න ගිහින් උඩ ඉඳන් පහළට පනින්න මොකක් හරි දෙයක් තියනවද කියලා අහනකොට පොක්ස් මෙයාට එක රෙදි කෑල්ලක් පෙන්නනවා. ඉතින් මේ රෙදි කෑල්ලට කරන්ට් එක වැදුනොත් මේ රෙදි කෑල්ල හැඩය වෙනස් කරගන්න පුළුවන්. ඒ වෙලාවේ බෲස් මේ රෙදි කෑල්ල දිහා බල ඉන්නකොට මෙයා එතන තියෙන එක අමුතු වාහනයකුත් දකිනවා. ඊට පස්සේ ඉතින් මෙයා තියෙන ආසාවට මේ වාහනේත් පැදලා බලනවා. ඉතින් මේ වාහනේ දකින්නකොටම මට නම් මතක් වෙන්නේ පොඩි කාලේ බලපු බැට්මන්
බැට්මෑන් කාටුන් එක. දැන් ඊළඟට අපිට පෙන්වන්නේ ෆැල්කොනීව මෙයාගේ මඩ්‍රව්‍ය පුරවගත්ත එක නැවක් වරායට එන නිසා නැවේ තියෙන බඩු ටික පරිස්සමෙන් අරන් යන්න මෙයා එක පොලිස් නිලධාරියෙකුටත් එන්න කියනවා. ඒ වෙලාවේ බෲස් වේන් මේ කතාව පැත්තකට වෙලා අහගෙනයි ඉන්නේ. ඒ නිසා මෙයා ගෙදර ඇවිත් මේ සිද්ධ වෙන්න යන අපරාධය නවත්තන්න ඕන නිසා මෙයාගේ ඇඳුමේ එක එක දේවල් වෙනස් කරන්න පටන් ගන්නවා. දැන් එදා රෑ ෆැල්කොනීගේ ගෝලයෝ ටික කන්ටේනර් පෙට්ටි වලින් මඩ්‍රව්‍ය ටික එයාලගේ වාහනවලට පටවන ගමනුයි ඉන්නේ. හැබැයි ඒ වෙලාවේ මෙතනට ආව බැට්මෑන් මෙතන ඉන්න හැමෝටම පහර දෙන්න පටන් ගන්නවා. ඒත් මෙතන ඉන්න කවුරුත් දන්නේ නැහැ මෙයාලට කවුද පහර දෙන්නේ. ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියලා. මොකද බැට්මෑන් හැංගි ගොඩක් වේගෙනුයි මෙයාලට පහර දෙන්නේ. ඒ වෙලාවේ මේ දේ දැක්ක ෆැල්කොනීට මේ මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව මෙයා ඉක්මනින්ම මෙතනින් පැන ගන්න හදනකොට බැට්මෑන් අන්තිමේටම මෙයාවත් අල්ල ගන්නවා. තවත් පැත්තෙන් ෆැල්කොනීගේ ගෝලයෝ කිහිප දෙනේ රේචල්ව අල්ලගන්න හදනවා. ඒ වෙලාව එකපාරට මෙතනට ආව බැට්මෑන් ඒ කිහිප දෙනාට ගහලා දාලා ෆැල්කනී කරපු අපරාධවල සාක්ෂි වගේක් දෙනවා. එතකොට තවත් පැත්තකින් බැට්මෑන් ෆැල්කොනීව එක ලයිට් එක ගැට ගහලා නිකන් වවුලෙක්ගේ සලකුණක් ඈතකට පේනවා වගේ. ඒ වෙලාවේ පොලිසියට හිතා ගන්න බෑ කවුද මේ වැඩේ කරන්නේ නැත්තේ කියලා. හැබැයි පොලිසිය අය අපරාධකාරයෙක්ව අල්ලලා දුන්න නිසා බැට්මෑන්ට ස්තුති කරන්නේ නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට නීති අතර ගන්න බෑ කියලා මෙයාලා බැට්මෑන්ව අල්ලගන්නයි හදන්නේ. හැබැයි බෲස් මේ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව බැට්මෑන් කියන්නේ මෙයා කියලා කාටවත්ම හැඟවෙන්න දෙන්න හොඳ නැති නිසා මෙයා සුපිරි කාර් වලින් ලස්සන ගෑනු ළමයි එක්ක රෑ තියෙන පාටියකට එනවා. ඒ වෙලාවේ හෝටලේ වැඩ කරන කෙනෙක් මෙයත් එක්ක ආව ගෑනු ළමයි දෙන්නේ එතන ලස්සනට හදලා තිබ්බ එක ස්විමින් pool එකකට බහැපු නිසා එයා කියනවා මේ ගෑනු ළමයි දෙන්නවත් එක් කරගෙන දැම්ම මෙහෙන් යන්න කියලා. හැබැයි බෲස් ඒකත් එහෙමද කියලා මෙයා ඒ වෙලාවෙම සල්ලි වලට මේ හෝටලේ අරගෙන ඒ පුංචි ස්විමින් pool එකට මෙයාත් බහැලා එතනම නාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් මෙයා මේ හෝටලෙන් එළියට යනකොට මෙයාට රේචල්ව මුණ ගැහෙනවා. ඒ වෙලාවේ රේචල්ට මෙයා ඉන්න විදිය දැක්කට පස්සේ හොඳටම දුක හිතිලා මෙයා බෲස්ට කියනවා මං හිතන්නේ ඔයා තාමත් ඉතින් ඒ කාලේ හිටපු අර පුංචි කොල්ලමයි. හැබැයි මිනිස්සු ඔයා ගැන තීරණය කරන්නේ ඔයා කරන දේවල් වලිනුයි කියලා මෙයා මෙතනින් යන්න යනවා. තවත් පැත්තෙන් ඩොක්ටර් ක්‍රේන්ට හිරකූඩුවට එන්න කියලා ඒ වෙනම කොටවන්න නෙවෙයි ෆැල්කොනී අත් එහෙම කපාගෙන පිස්සුවෙන් වගේ එක එක වැඩ කරන නිසා මෙයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒ නිසා ක්‍රේන් ෆැල්කොනීව මුණ ගැහෙන්න ගියා විතරයි ෆැල්කොනී මෙයාට කියනවා ඔයා මාව මේ හිරෙන් නිදහස් කරේ නැත්තම් ඔයා ගේන මඩ්‍රව්‍ය ගැන ඔයා පිස්සන්ගෙන් කරන පරීක්ෂණ ගැන හැමදේම මම පොලිසියට කියනවා කියලා. ඒ වෙලාවේ ක්‍රේන් ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා කිසිම සම්බන්ධයක් නැතුව ඔයා කැමතිද මේ මගේ වෙස්මුණ බලන්න කියලා මෙයා එක අමුතු වෙස්මුණක් දාගෙන එක අමුතු දුමක් නිදහස් කරනවා. දැන් මේ දුම ෆැල්කොනීගේ ඇඟ ඇතුළේ ගියා විතරයි මෙයා හොඳටම බය වෙලා පිස්සුවෙන් වගේ කෑ ගහන්නේ. තවත් පැත්තකින් බැට්මෑන් අර අවංක පොලිස් නිලධාරියා ගෝර්ඩන්ව මුණ ගැහෙන්න ගිහින් ෆැල්කොනීගේ මඩ්‍රව්‍ය කොටස් දෙකකට බෙදලා එක කොටසයි බෙදා හැරිය කියලා කියනකොට ගෝර්ඩන් මෙයාගෙන් අහනවා ඉතුරු කොටසට මොකද්ද උනේ කියලා. ඒ වෙලාවේ බැට්මෑන් ඔයාගේ සහකයාගෙන් තමයි අපිට ඒ ගැන දැනගන්න වෙන්නේ කියලා කියනකොට ගෝර්ඩන් ඔව් එයා වගේම අපේ එතන ඉන්න ගොඩක් අය ෆැල්කොනීගෙන් පගාව ගන්නවා. හැබැයි එයාගෙන් නම් මේ දේවල් දැනගන්න වෙන්නේ නැහැ කියලා කියනකොට බැට්මෑන් හරි මං මේ දේ බලා ගන්නම් කියලා මෙයා එකපාරට මෙතනින් අතුරුදහන් වෙනවා. දැන් ගෝර්ඩන්ගේ සහායකයා පුංචි කඩයක් කරන දුප්පත් මිනිසෙක්ගෙන් බලහත්කාරයෙන් පගාවත් අරගෙන ඒ මිනිසයාගේ කැම ටිකත් අරන් කකා යනකොට එකපාරටම බැට්මෑන් මෙයාව අල්ලගෙන මෙයාව බිල්ඩින්ගයක් උඩින් පහළ වටනවා කියලා මිනිසයා හොඳටම බය කරලා මෙයා දැනගන්නවා ඊතුරු මඩ්‍රව්‍ය ටික කොහෙටද අරන් ගියේ කියලා. තවත් පැත්තෙන් රේචල්ගේ බොස් ඒ කියන්නේ රේචල්ට ආදරය කරන කෙනා වරායට ෆැල්කොනීගේ කන්ටේනර් පෙට්ටිය 446ක් එනවා කියලා තිබුණාට දැන් මෙතන 447ක් තියෙනවා කියලා වැඩි වෙච්ච ඒ කන්ටේනර් පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා බලන්න ඇවිත් බලනකොට ඒ පෙට්ටිය තියෙන්නේ ඒක අමුතු උපකරණයක්. හැබැයි මෙයා මේ දේ වෙන කෙනෙකුට කියන්නත් කලින් එතන හිටවු දෙන්නා මෙයාට ගහලා අන්තිමේට මෙයාව මරලා දානවා. තවත් පැත්තෙන් බැට්මෑන් ඉතුරු මඩ්‍රව්‍ය හංගපු තැනට ඇවිත් එතන බෝනික් වාසය හංගලා තියෙන මඩ්‍රව්‍ය දිහා බල ඉන්නකොට මෙතැන්ට ඩොක්ටර් ක්‍රේනුයි එයාගේ ගෝලයෝ දෙන්නෙකුයි එනවා. මෙයාලා හදන්නේ කාටවත් කිසිම ඔඩුවක් හොයාගන්න බැරි විදියට මේ බෝනික්කන්ව ගිනි තියලා පුච්චලා දාන්න. හැබැයි ඒ වෙලාවේ මෙතන හැංගිලා හිටපු බැට්මෑන් මේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදියට ක්‍රේන්ගේ ගෝලයෝ දෙන්නට පහර දෙනවා. හැබැයි ඒ වෙලාවේ ක්‍රේන් හැංගිලා ඉඳගෙන කොහොම හරි කරලා මෙයා ළඟ තියෙන දුම බැට්මෑන්ගේ මූණට විද්දා විතරයි. බැට්මෑන් බය වුණ හැමදේම ආයෙත් මෙයාට පේන්න පටන්ගෙන මෙයා හොඳටම දඟලන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ක්‍රේන්
ක්‍රේන් අදනම් ඔයා කතාව ඉවරයි කියලා මෙයා බැට්මෑන්ට ගිනිත් තියෙනවා. හැබැයි වෙලා බැට්මෑන් කොහොමරි කරලා ඒ බිල්ඩින් එකෙන් පහළට පැනගෙන තවත් එක බිල්ඩින් එකක් උඩට නැගලා අන්තිමේටම ඇල්ෆ්‍රඩ්ට කෝල් කරලා එයාගෙන් උදව් ඉල්ලනවා. දැන් මේ සීන් එක මෙහෙම කට් කරලා දවස් දෙකක් ගියාට පස්සේ තමයි බෲස් වේන්ට සිහිය එන්නේ. බලනකොට අද මෙයාගේ උපන්දිනෙත් එක්ක ඒ වෙලාවේ මෙතනට පොක්ස් මහත්තයාත් එනවා. මොකද ඇල්ෆ්‍රඩ්ට විතර බෲස් වේන්න සනීප කරන්න බැරි නිසා ඇල්ෆ්‍රඩ් පොක්ස් මහත්තයාට එන්න කියලා. එයා තමයි ක්‍රේන් විද්ද විස නසන්න පුළුවන් එක බෙහෙතක් හොයාගෙන තියෙන්නේ. ඒ නිසා බෲස් ආයෙත් මෙයාට කියනවා එහෙනම් තවත් ඒ වගේ බෙහෙතක් හදන්න, මට ඒ වගේ බෙහෙතක් ඕන වෙයි කියලා. ඒ වෙලාවේ රේචලොත් බෲස්ගේ ගෙදර ඇවිත් බෲස්ගේ උපන්දිනයට සුබ පතන්න. හැබැයි ෆැල්කෝනි ක්‍රේන්ගේ හොස්පිටල් එකේ පිස්සු නටනවා කියලා ආරංචි වුණා විතරයි මෙයා ඉක්මනින්ම මෙතනින් යන්න යනවා. ඒ වෙලාවේ බෲස්ුත් ඇල්ෆ්‍රඩ්ට උපන්දින සාදයට ආව අයව ටික වෙලාවක් බලා ගන්න කියලා මෙයා මෙයාගේ රහස් කාමරයට ගිහින් බැට්මෑන් වගේ ඇඳුමත් ඇඳගෙන ක්‍රේන්ගේ හොස්පිටල් එකට යන්න සූදානම් වෙනවා. තවත් පැත්තෙන් බෲස්ගේ තාත්තයි කම්පැනි ඉන්න අර ලොක්කා පොක්ස් මුණ ගැහෙන්න ඇවිත් 1ME කියන එක මැෂින් එකක් ගැනයි තොරතුරු අහන්නේ. ඒ කියන්නේ ශුද්‍ර තරංග විමෝචකයක්. ඒ මැෂින් එකට පුළුවන් ජලය වාෂ්ප කරන්න. බලනකොට මෙයාලා ළඟ තිබ්බ මේ මැෂින් එක කවුදෝ කෙනෙක් හොරකම් කරගෙන ඉතින් එහෙම දෙයක් වෙන්න සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මෙන්න මේ ඉන්න ලොක්කා. හැබැයි මෙයා කිසිම සම්බන්ධතාවයක් නැතුව පොක්ස් මේ රසාවෙන් අයින් කරලම දානවා. දැන් රේචල් ෆැල්කෝනියෝ බලන්න ක්‍රේන්ගේ හොස්පිටල් එකට ගිහින් බලනකොට ෆැල්කෝනිගේ පිස්සුව හොඳටම තද වෙලා එයාව ගැට ගහලා තියන් ඉන්නේ. ඒ වෙලාවේ රේචල්ට සැකෙයිතිලා මෙයා මෙච්චර කල් හොඳට හිටියේ. හැබැයි මෙයා හිරේට ආව විතරයි එකපාරටම පිස්සු හැදුනා. ඒ නිසා මට ඔයාව කොහොමවත් විශ්වාස කරන්න බෑ. ෆැල්කෝනි ඔයා ගැන දන්න දේවල් වෙන කාට හරි කියයි කියලා තමයි ඔයා ෆැල්කෝනිට මේ වගේ දෙයක් කරන්නේ. ඒ නිසා මම වෙන වෛද්‍යවරයෙක් ගෙනල්ලා ඔයා ෆැල්කෝනිට දුන්න බෙහෙත් ගැන පරීක්ෂණ කරන්න ඕන කියලා මෙයා මෙතනින් යන්න හදනකොට ක්‍රේන් ඉන්න මට ඔයාට තව දෙයක් පෙන්වන්න තියෙනවා කියලා මෙයා රේචල්ව තවත් එක දැනකට එක්කන් යනවා. බලනකොට ක්‍රේන් පිස්සංග පාවිච්චි කරලා මෙයා බැට්මෑන්ට විද්දාර විස වතුරට එකතු කරන ගමනුයි ඉන්නේ. දැන් මේ දේ දැක්ක විතරයි රේචල් මෙයා මාව ඉතුරු කරන්නේ නැති වෙයි කියලා ඉක්මනින්ම මෙතනින් පැන ගන්න හදනකොට ක්‍රේන් මෙයාටත් අර දුම විදලා රේචල්ව අල්ල ගන්නවා. හැබැයි වෙලා එකපාරට මෙතනට ආව බැට්මෑන් රේචල්ට තව වෙන මොකක් හරි කරදරයක් කරන්න කලින් මෙතන ඉන්න හැමෝටම පහර දෙනකොට කලින් පාර වගේ ක්‍රේන් හැංගිලා ඉඳලා ආයෙත් බැට්මෑන්ට පහර දෙන්නයි හදන්නේ. හැබැයි මේ පාර බැට්මෑන් ක්‍රේන්ව අල්ලගෙන එයාගේ වෙස්මුණ ගලවලා ඔයාගේ දුමෙන් වෙන දේ ඔයා දන්නේ නෑ නේද කියලා මෙයාට මෙයාගේ දුම විදිනවා. ඒ නිසා ක්‍රේන්ට බැට්මෑන්ව නිකන් රාක්ෂයෙක් වගේ පෙනිලා කෑ ගහ ඉන්නකොට බැට්මෑන් මෙයාගේ බෙල්ලෙන්ම අල්ලගෙන අහනවා ඔයා කාටද වැඩ කරන්නේ කියලා. ඒ වෙලාවේ ක්‍රේන් කියන්නේ මම වැඩ කරන්නේ රාස් අල්ගොල්ට කියලා. හැබැයි රාස් අල්ගොල් බැට්මෑන්ගේ ඇස් ඉදිරිපිටම මැරුණ නිසා මට ඇත්ත කියපන් මිනිස්සයෝ කියලා මෙයා ක්‍රේන්ව තව ටිකක් බය කරනකොට මෙතනට ආව පොලිසිය බිල්ඩින් එක සම්පූර්ණයෙන්ම වට කරගන්නවා. දැම්ම බැට්මෑන්ට යටත් වෙන්න කියලා. ඒ වෙලාවේ බැට්මෑන් අර අවංක පොලිස් නිලධාරියා ගෝඩ්රන්ව විතරක් පැහැරගෙන රේචල් ළඟට එක්කන් ගිහින් කියනවා අපිට මෙයාව බේරගන්න ඕන නම් ඔයා දැම්ම මෙයාව මේ ගොඩනැගිල්ලෙන් එළියට එක්කන් යන්න කියලා. ඊට පස්සේ මෙයා මෙයාගේ බූට් එකේ තියෙන අමුතු ඩිවයිස් එකක් ඔන් කරා විතරයි ඒ ඩිවයිස් එකෙන් වවුලන්ට විතරක් ඇහෙන අමුතු සද්දයක් ගිහින් වටේට ඉන්න වවුලෝ ටික බිල්ඩින් එකේ වීදුරු ටිකත් කඩාගෙන බැට්මෑන් ළඟට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ බැට්මෑන්ට පුළුවන් වෙනවා ලේසියෙන්ම පොලිස් නිලධාරියන්ගෙන් බේරිලා එළියට එන්න. ඒ වෙලාවේ ගොර්ඩනෝ රේචල්ව එළියට එක්කන් ඇවිත් ඉන්න මම මගේ කාර් එක අරන් එන්නම් කියලා කියනකොට බැට්මෑන් අවුලක් නෑ මම මගේ වාහනේ අරන් ආවා කියලා මෙයාර වාහනේත් අරගෙන එතන තියෙන පොලිස් නිලධාරියන්ගේ කාර් දෙක තුනකුත් කුඩු කරගෙන ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. දැන් මේ වාහනේ දැක්ක පොලිස් නිලධාරියන්ට හිතා ගන්න බෑ ඇත්තටම මේ වාහනයක්ද නැත්නම් වෙන මොකක් හරි දෙයක්ද කියලා. හැබැයි පොලිස් නිලධාරියෝ සෙට් එකම බැට්මෑන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒත් මේ පොලිස් නිලධාරියන්ට බැට්මෑන් තියා එයාගේ නැට්ටක්වත් අල්ල ගන්න වෙන්නේ නැහැ. කොහොම හරි කරලා අන්තිමේටම බැට්මෑන් පොලිසියට හොයාගන්න බැරි විදියට මෙයාගේ රහසිගත ගුහාවට ගිහින් රේචල්ට බෙහෙත් කරලා එයාව බේරගන්නවා. ඊට පස්සේ ඉතින් මෙයා රේචල්ට මං ඔයාට දැන් සිහිය නැති වෙන බෙහෙතක් විදින්නයි යන්නේ. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාට ආයේ සිහියයි. ඊට පස්සේ ඔයා මේ බෙහෙත් කුප්පි දෙක ගොර්ඩන්ට දෙන්න. ඒ වගේම එයා ඇරෙන වෙන කාවත්ම විශ්වාස කරන්න එපා කියලා රේචල්ට සිහිය නැති වෙන බෙහෙතක් විදලා එයාගේ සිහිය නැති කරනවා. ඊට පස්සේ ඉතින් බෲස් මොකුත්ම නොවුන ගානට මෙයාගේ උපන්දින සාදයට ගිහින් එතන ඉන්න පොක්ස් මුණ ගැහිලා ඔයා හදපු බෙහෙත තවත් ගොඩක් හදන්න සිද්ධ වෙයි. මොකද ඒ විස කවුදෝ කට්ටිය වතුරට එක් කරලා කියලා
කියනකොට පොක්ස් කියනවා ඒ වස වතුරට එකතුනා කියලා කාටවත්ම කිසිම අවුලක් වෙන්නේ නෑ කියලා. ඒත් එක්ක මෙයාට මතක් වෙනවා මෙයාලගේ කම්පැනි තිබ්බ වතුර වාෂ්ප කරන්න පුළුවන් මැෂින් එක කවුදෝ කෙනෙක් හොරගම් කරා කියලා. ඒ වෙලාවේ බෲස්ට තේරුම් යනවා මැෂින් එක හොරගම් කරපු අය ඒ මැෂින් එක පාවිච්චි කරලා ගෝතම් නගරේ ඉන්න ගොඩක් අයට විස පවන්නයි යන්නේ කියලා. ඒ නිසා මෙයා පොක්ස්ට කියනවා ඔයා හොයාගත්ත බෙහෙත දැන් ගොඩක් හදන්න කියලා. ඔන්න ඒ වෙලාවේ බෲස් මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත් එයාගේ නම රාස් අල්ගුල් කියලා කියනකොට බෲස් ගොඩක් පුදුම වෙලා එයා දිහා බලන් ඉන්නේ. හැබැයි බලනකොට ඒ ඇවිත් තියෙන්නේ රාස් අල්ගුල් නන් නෙවෙයි. ඒ වෙලාවේ මෙයා පුහුණු කරපු ගුරුවරයා මෙයා ළඟට ඇවිත් මෙයාට කියනවා රාස් අල්ගුල් කියන්නේ අමරණීය කෙනෙක් කියලා. බලනකොට ඇත්තටම රාස් අල්ගුල් කියන්නේ මෙයා බෲස්ට බොරුවක් කියලා බෲස් පුහුණු කරලා තියෙන්නේ. ඒ වෙලාවේ බෲස්ට තේරෙනවා මෙයා අනිවාර්යයෙන්ම මේ සාතිටාව අනිත් අයටත් කරදර කරાવી කියලා. ඒ නිසා බෲස් රාස් අල්ගුල්ගෙන් සටන තියෙන්නේ ඔයයි මායි එක. ඒ නිසා මේ අහිංසක මිනිසුන්ට යන්න ඉඩ දෙන්න කියලා කියනකොට රාස් අල්ගුල් බෲස්ට එක අවස්ථාවක් දෙනවා. බෲස් ඉන්න තාත්තේ එයාලට කියලා තේරුම් කරන්න කියලා. ඒ වෙලාවේ බෲස් ඔයාලා සල්ලිකාර මිනිස්සු උනාට ඔයාලට මුහුණු දෙකක් තියෙනවා. ඔයාලා මගෙත් එක්ක hina වෙලා හිටියට ඔයාලා ඇත්තටම කපටි මිනිස්සු. ඒ නිසා මට මගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා මෙතනට ආව මිනිස්සු හැමෝටම අපහාස කරලා එයාලා මෙතනින් යවා ගන්නවා. ඒ වෙලාවේ රාස් අල්ගුල් ඔයා මෙතන ඉන්න අයව එළියට යවුවා කියලා හිතුවට එයාලා එළියට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා මෙයාගේ සැලසුම කියන්න පටන් ගන්නවා. බලනකොට මෙයාලා හදන්නේ අර වතුර වාෂ්ප කරන්න පුළුවන් මැෂින් එකෙන් විස වායුව මුළු නගරේ පුරාම පතුරවන්න. ඊට පස්සේ ඉතින් මිනිස්සු එකිනෙකාට බය වෙලා ගහ කොටාගෙන මරා ගනීවි. ඒ වෙලාවේ රාස් අල්ගුල්ගේ ගෝලයෝ ටික බෲස්ගේ ගෙදරට ගිනි තියලා බෲස්ටත් පහර දෙන්න හදනකොට බෲස් කොහොම හරි කරලා මෙයාලගෙන් බේරෙන්න හදනවා. හැබැයි අන්තිමේටම ගෙදර ගිනි අරගෙන ලොකු කොටයක් මෙයාගේ ඇඟුඩට වැටුණ නිසා මෙයා එතනම සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. ඒ වෙලාවේ රාස් අල්ගුල් මෙයාට මෙතනම මැරෙන්න දීලා මෙයා මෙතනින් යන්න යනවා. තවත් පැත්තෙන් රාස් අල්ගුල්ගේ ගෝලයෝ ටික හිරේ ඉන්න හිරකාරයෝ ක්‍රේන් වලින් නිදහස් කරලා ක්‍රේන්ට එයාගේ වෙස්මුණක් දෙනවා. තවත් පැත්තෙන් බෲස් ඉන්න කාමරේ සම්පූර්ණයෙන්ම ගිනි ගන්න පටන්ගෙන ඒ වෙලාවේ ඇල්ෆ්‍රඩ් එතන ආරක්ෂාවට හිටන් ඉන්න මිනිසෙකුටත් ගහලා දාලා මෙයා බෲස්ව බේරගෙන ඉක්මනින්ම මෙයාව රහස් ගුහාවට එක්කන් එනවා. තවත් පැත්තෙන් රේචල්ට සීය ඇවිත් ඒ වෙලාවේ මෙයා ඉක්මනින්ම මෙයා ළඟ තියෙන බෙහෙත් කුප්පි දෙක ගොඩරන්ට ගිහින් දෙනවා. බැට්මෑන් ඔයාට මේ දේ දෙන්න කිව්වා කියලා. හැබැයි ඒ වෙලාවේ රාස් අල්ගුල් මෙයාගේ වැඩේ පටන්ගෙන අර විස දුමාරය නගරේ පුරාම යවුවා විතරයි නගරේ ඉන්න හැමෝම එකිනෙකාට බය වෙලා ගහ කොටාගෙන මරා ගන්නවා. හැබැයි ගොර්ඩන් අර බෙහෙත විදන් හිටපු නිසා එයාට නම් මොකුත්ම වෙන්නේ නැහැ. ඒ වෙලාවේ බැට්මෑනුත් මෙයාගේ ආයුධ ටික ලෑස්ති කරගෙන දුමාරේ පැතිරෙන තැනට ඇවිත් ගොර්ඩන්ව මුණ ගැහිලා එයාට කියනවා රාස් අල්ගුල් හදන්නේ එයා ළඟ තියෙන මැෂින් එක නගරේ මැද තියෙන කුළුණට අරන් විස සම්පූර්ණයෙන්ම පතුරවන්න. එහෙම වුණොත් මේ ගෝතම් නගරෙම විනාශ වෙනවා. එයාලා මැෂින් එක අරන් යන්නේ කෝච්චියෙන්. ඒ නිසා මං කෝච්චියට ගිහින් එයාව නවත්තන්න. එතකොට ඔයා මේ මං කියන විදියට වැඩේ කරන්න කියලා මෙයාට එක සැලසුමක් කියලා ඉක්මනින්ම රේචල් ඉන්න තැනට ගිහින් එයාවත් බේර ගන්නවා. ඒ වෙලාවේ රේචල් අද දවසේ ඇතුළත ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා කවුද කියන විස්තරේ මට කියන්න කියලා කියනකොට බැට්මෑන් මිනිස්සු මේ මං කවුද කියලා තීරණය කරන්නේ මං දිහා බලලා නෙවෙයි මං කරන දේවල් නිසා කියලා මෙයා මෙතනින් යනකොට රේචල්ට තේරෙනවා මේ බැට්මෑන් වගේ ඉන්නේ බෲස් වේන් කියලා. මොකද මේ වගේ දෙපසා රේචල් තමයි බෲස් වේන්ට කිව්වේ. දැන් බැට්මෑන් කිව්ව විදියටම රාස් අල්ගුල් ඉන්න කෝච්චියට ගිහින් කෝච්චිය නවත්තන්න රාස් අල්ගුල් එක සටන් කරන්න පටන් ගන්නවා. එතකොට ගොර්ඩන් බැට්මෑන්ගේ වාහනේ අරගෙන මෙයා නගරෙ මැද තියෙන කුළුණරේ යන ගමනුයි ඉන්නේ. ඒ වෙලාවේ රාස් අල්ගුල් බැට්මෑන්ට හොඳටම ගහලා දානවා ඔයා මොන දේ කරත් මේ වැඩේ නම් නවත්තන්න බෑ කියලා. හැබැයි ඒ වෙලාවේ බැට්මෑන් හරියන අපි ඒ දේ බලමු කියලා කියනකොට ගොර්ඩන් බැට්මෑන්ගේ වාහනේ අරන් ඇවිත් ඒ වාහනේ තියෙන ආයුධ වලින් පහර දීලා කෝච්චිය එක රේල් පීල්ලක් කඩලා දානවා. ඒ නිසා ඉතින් අන්තිමේටම කෝච්චිය එතනින් පහළට වැටිලා ඇතුලේ හිටපු රාස් අල්ගුල් එක්ක විනාශ වෙලාම යනවා. දැන් මේ සීන් එක මෙහෙම කට් කරාට පස්සේ පහවදා බෲස්ගේ තාත්තයි කම්පැනියේ හිටපු අර ලොක්කා කම්පැනියට එනකොට මෙයාගේ තනතුර බොක්ස් බාරගෙන ඒ වෙලාවේ මේ ලොක්කා බෲස්ට කෝල්යක් අරන් කියනවා ඔයාට මේ වගේ දෙයක් කරන්න අයිතියක් නැහැ කියලා. ඒ වෙලාවේ බෲස් ඔයා පෞද්ගලික ආයතන වල විකුණපු කොටස් ඔක්කොම මං සල්ලි වලට ගත්තා. ඒ නිසා ඉතින් මට ඕන දෙයක් කරන්න අයිතියක් තියෙනවා කියලා මේ ලොක්කා රසාවෙන් අයින් කරනවා. ඊට පස්සේ ඉතින් මෙයා රේචල්ල මුණ ගැහිලා මං ඔයාට මේ දේවල් කිව්වේ නැති එකට මට සමා වෙන්න කියලා කියනකොට රේචල් මෙයාගෙන් සමාව ගන්නවා මං එදා ඔයාට ගොඩක් බැන්න කියලා. ඊට පස්සේ ඉතින් දෙන්නත් එක මේ විදිහට කතා කර ඉඳලා රේචල් බෲස්ට එක හදුවකුත් දීලා මෙතනින් යන්නේ. ඊට පස්සේ ඉතින් බෲස් ඇල්ෆ්‍රඩ් එක එකතු වෙලා මෙයාගේ ගෙදර තිබුණ විදිහටම ගොඩක් ශක්තිමත්
විදිහට හදන්න තීරණය කරනවා. එතකොට ගොර්ඩන් බැට්මෑන්ට කතා කරන්න බැට්මෑන් ලෝගෝ එක ආපු එක ලයිට් එකක් හදලා ඊට පස්සේ මෙයා බැට්මෑන්ට අපිට ඒක අපරාධකාරයෙක්ව අල්ලගන්න ඕන. එයාව අල්ලගන්නවා කියන්නේ ගොඩක් අමාරු වැඩක් කියලා මෙයා බැට්මෑන්ට ජෝකගේ කාඩ්ඩයක් දෙනවා. මෙතනින්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඊළඟ මූවී එකේ දුෂ්ටයා කවුද කියලා. ඉතින් ඒ වගේ සුපිරි මූවී එකක් බලන්න ඕන නම් දැන්ම පහළ තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝට like එකකුත් දාලා ඔයාගේ යාළුවන්ට share කරොත් විතරයි මට ඉක්මනින්ම මේ වගේ වීඩියෝස් ගේන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම අද ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම goodbye.